ආයුබෝවන් මම ඩොක්ටර් ශාමිලා සමරනායක. ගොඩක් කාන්තාවන්ට අවුරුදු 45 50 පැන්නට පස්සේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ කහිනකොට එමත් නැත්නම් කිවිසුමක් යනකොට හයියෙන් hina වෙනකොට පොඩ්ඩක් මුත්‍රා පිටවීමක් සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ අපි වයසට යනකොට ඒ වගේම තමයි normal delivery එකකින් බබාලා දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි ඒ වගේ හම්බෙච්ච කෙනෙක්ට මේ ප්‍රශ්නය වඩාත් දැනෙනවා. ඉතින් සමහර වෙලාවට මෙහෙම මුත්‍රා පිට වුණාම අපේ ඇඳුම තෙමෙන්න උනත් පුළුවන්. ඒක ඇත්තටම ගොඩක් ලැජ්ජාවකටපත් වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් මම හිතුවා අද ඔයාලට කියලා දෙනවා කියලා breathing exercise එකක්. ඒ වගේම අපේ මේ පල්ලෙහා මාංශ පේශී දුර්වල වීම නිසා අපි මාංශ පේශී ශක්තිමත් කරගන්න ඕනේ. ඉතින් වයසට යනකොට අපේ මාංශ පේශී දුර්වල වෙනවා. ඒ වගේම තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ දරු ප්‍රසූතියකින් පස්සේ මාංශ පේශී දුර්වල වෙනවා. ඒක තමයි හේතුව මෙහෙම මුත්‍රා පිට වෙන්නේ. මොකද මුත්‍රාශයේ, මුත්‍රාබතය, මුත්‍රානාලය වටේ තියෙන මසල් එක දුර්වල වුණාම තමයි මේ විදිහට කහිනකොට එහෙමත් නැත්නම් කිවිසුමක් යනකොට හයියෙන් hina වෙනකොට මේ වගේ මුත්‍රා පිටවීමක් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මම අද ඔයාලට කියලා දෙනවා breathing exercises ඒ වගේම මේ අපේ pelvic floor එක එහෙම නැත්නම් පහත තියෙන මාංශ පේශි ශක්තිමත් කරගන්න යෝග ව්‍යායාම කීපයක්. ඉතින් මේවා ගොඩක් කලින් අවුරුදු 30 ගණන් වලදී වගේ පටන් ගත්තොත් අන්න කාලේම ඇත්තටම ෂුවර් එකටම කියන්න පුළුවන්. ඔයගේ පල්ලෙහා තියෙන pelvic floor muscles එහෙම නැත්නම් පල්ලෙහා මාංශ පේශි ශක්තිමත් වෙනවා. එතකොට මේ වගේ කහිනකොට කිවිසුම් යනකොට මුත්‍රා පිටවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකින්ද දැන් ඉඳන්ම පටන් ගන්න. එතකොට ඔයාලට වෙනස තේරෙයි. දැන් අපි බලමු කොහොමද breathing exercise එකක් තුලින් කොහොමද මේ මාංශ පේශී ශක්තිමත් කරගන්නේ කියලා. ඇත්තටම මේක අපි හිතෙන් කරන දෙයක්. හිත ශක්තිමත් කරගෙන හොඳට breathe කරන්න. හුස්ම උඩට ගන්නකොට අපි පල්ලෙහා මාංශ පේශී හිතින් හිතලා රිලැක්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ හයියෙන් හුස්ම පල්ලෙහාට දානකොට මේ මසල්ස් හිතින් තද කරගන්න ඕනේ. තද කරලා උස්ස ගන්නවා කියන ෆීලිං එක අපිට එන්න ඕනේ. ඉතින් ඒ වගේ 10 පාරක් විතර හයියෙන් හුස්ම ගන්නකොට පල්ලෙහා මාංශ පේශී රිලැක්ස් කරනවා. ඊට පස්සේ හුස්ම පිට කරනකොට හොඳට පල්ලෙහා තද කරගෙන මාංශ පේශී උස්සා ගැනීමක් සිද්ධ වෙනවා. මේක හිතින් තමයි අපි කරන්නේ. ඇත්තටම දවසකට 10 පාර ගානේ උදේ දවල් රැ 3 පාරක් කරන්න පුළුවන් නම් මේ breathing exercise එක ඔයාගේ pelvic floor muscles ශක්තිමත් කරනවා. අනිත් එක තමයි toilet එකට ගියාම මුත්‍රා පිට කරද්දී පළවෙනියට මේ මුත්‍රා ටිකක් පිට වෙනකොට හිතින් හිතලා මාංශ පේශී තද කරගන්නවා. එතකොට මේ මුත්‍රා පිටවීම නැවතෙනවා. ඊට පස්සේ ආයෙත් තප්පර 5ක් විතර ඉඳලා රිලීස් කරනවා. එතකොට ආයෙත් මුත්‍රා පිට වෙනවා. ආයෙත් තද කරනවා. ඒක කරන්නේ අපි හිතෙන්. හිතෙන් හිතනකොට මේ මාංශ පේශී තදවීමක් කරගන්න පුළුවන්. එතකොට ආයෙත් මුත්‍රා පිටවීම නතර වෙනවා. ඊට පස්සේ ආයෙත් තප්පර 5ක් ඉඳලා ආයෙත් රිලීස් කරන්න පුළුවන්. එතකොට මේ මුත්‍රා ටික පිට වෙලා යනවා. මෙහෙම කරද්දී අපේ පල්ලෙහා pelvic floor එකේ තියෙන මාංශ පේශී ශක්තිමත් වෙනවා. මුත්‍රා නාලය වටේ තියෙන ස්ෆින්ක්ටර් එක එහෙමත් නැත්නම් මේ තද කරන මාංශ පේශිය ශක්තිමත් වෙනවා. දැන් අපි බලමු යෝග ව්‍යායාම කීපයක් මම ඔයාලට කියලා දෙන්නම්. කොහොමද මේ පල්ලෙහා තියෙන pelvic floor muscles අපි ශක්තිමත් කරගන්නේ කියලා. මුලින්ම අපේ කකුල් දෙක හොඳට අරගෙන ඇඟ ගාවට මේ වගේ උඩට පල්ලෙහාට බලාගෙන උඩට පල්ලෙහාට කරන්න පුළුවන්. මේකට අපි කියනවා butterfly pose කියලා. එතකොට ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ හොඳට මේ pelvic floor muscles පල්ලෙහා තියෙන මාංශ පේශී ශක්තිමත් වීම. මේ වගේ විනාඩි 5ක් විතර එහෙම නැත්නම් 2-3ක් වුණත් ඇති දවසකට කරන්න පුළුවන් නම් අපේ pelvic floor muscles ශක්තිමත් වෙනවා. ඒක තමයි butterfly pose එක. පළවෙනි යෝග ව්‍යායාමය. දෙවෙනි එක තමයි මේ වගේ ඉඳලා මෙහෙම කරගෙන විනාඩි 2ක් විතර මේ වගේ ඉන්න එක. මේ ආසනයේදී වෙන්නේ අපේ පල්ලෙහා තියෙන pelvic floor muscles එහෙම නැත්නම් මාංශ පේශී ශක්තිමත් වීමක්. මේ වගේ හොඳට හුස්ම උඩට පල්ලෙහාට ගන්න ගම මේ ආසනයේ විනාඩි 2ක් විතර රැඳී ඉන්න ඕනේ.
තුන්වෙනි එක තමයි bridge pose එක. ඒක අපි කරන්නේ වගේ හේතු භංගාසනය කියලා කියනවා. මෙහෙම ඉඳලා මේ වගේ උස්සන. මෙතනදී අපේ කෝ එක ශක්තිමත් වෙනවා වගේම මේ buttocks එහෙම නැත්නම් පිටපස මාංශ පේශිය ශක්තිමත් වෙනවා. ඒ වගේම මේ pelvic floor එක ශක්තිමත් වෙනවා. මේ වගේ විනාඩියක් විතර ඉන්න. මේකට කියනවා අපි bridge pose එක. එහෙම නැත්නම් සේතු භංග ආසනය කියලා. ඔයාලට තේරෙයි හොඳට මේ කෝ එක ශක්තිමත් වෙනවා. හොඳට උස්සන්න. හරි. මේවා තමයි ඇත්තටම ව්‍යායාම යෝග වලින් කරන්න පුළුවන්. ඉතින් මේ ව්‍යායාම කරලා බලන්න. ඔයාලට තේරෙයි ඇත්තටම මේ කහිනකොට කිවිසුම යනකොට පිට වෙන මුත්‍රා එහෙම පිටවීම අවම වෙනවා. නිතර කරන්න බලන්න දිනපතා. එතකොට ඇත්තටම ඔයාලට වෙනසක් තේරෙයි. එහෙනම් මම හිතනවා ඔයාලා මේ මගේ වීඩියෝ එකට කැමති ඇති කියලා. එහෙනම් මගේ YouTube channel එක Serene Radiance and Mindfulness by Dr. Shamila කියන YouTube channel එක subscribe කරලා notification button එක press කරන්න. එතකොට මේ වගේ videos වලින් තවදුරටත් ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලා එන්න. ආයුබෝවන්.